සුබදැසන මම හිතනවා වත්මන් රජයේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව යටතේ මොරටුව මහනගර සභාවේ බලය හිමි පක්ෂයේ විදිහට මම දකින්නේ පළවෙනි වරට බලය ලබාගත් කණ්ඩායමක්. ඒ නිසාවෙන්ම වෙන්න ඕනේ අත්දැකීම් අඩුයි. හැබැයි ඒක නායකත්වයේ අත්දැකීම් තියෙන උපරිමයෙන් මම හිතන්නේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් තමයි අද මොරටුවේ නගර සභාව හොබවන්නේ. ඔහු මේ සභාවේ ප්‍රතිපක්ෂයේ ඉන්නකොට පැය ගණන් වරු ගණන් සභාවේ කෑ ගහපු පුද්ගලෙක්. ඇතැම් අවස්ථාවලදී නම් කිරීමට ලක් කරලා එළියට දාපු අවස්ථාවත් අපි අහලා තියෙනවා. එහෙම පුද්ගලයෙක් මේ නගර සභාවේ අනිකුත් මන්ත්‍රීවරුන්ගේ අයිතීන් ආරක්ෂා කරගන්නට මීට වඩා හිතට කටයුතු කරන්න තිබ්බා. අද නගර සභාව ගත්තාම අපි මන්ත්‍රීවරු කණ්ඩායමක් රැස් වෙන්නේ මාසෙකට එක සැරේයි. පළාත් සභාව වගේ නම් මාසෙකට දවස් දෙකක් තිබ්බා. ඒ රැස්වීම අපි එදා දවසම තිබිය යුතුයි. නමුත් මේ රැස්වීම සමහරක් වෙලාවට පැය 3-4කට සීමා වෙන අවස්ථාවල් තිබ්බා. ඒ පැය 3-4කට දැන් ගිය පාර සභාවේ බලනකොට මේ සභාවේ ගණකාධිකාරීවරිය විශ්‍රාමයේ යනවයි කියලා ඇය වෙනුවෙන් උත්සවයක් සංවිධානය කරලා තියෙන මේ රැස්වීම තියෙන දවසේ. එදා ප්‍රමුඛතාවය දෙන්න තිබ්බේ රැස්වීමට. විශේෂයෙන් මොරටුව වර්තමානයේ වෙන විට ලංකාවේ ඩෙන්ගු රෝගය ඩෙන්ගු වසංගතයේ පවතින නගර අතුරින් ඉහළ ස්ථානයක තියෙනවා. මේ සභාවේ අපි කතා කරන අවස්ථාව වන විටත් අපිට මැසේජ් එකක් ආවා. කටුබැද්ද විශ්වවිද්‍යාලයේ ඩෙන්ගු රෝගීන් 40 දෙනෙක් හඳුනාගෙන තියෙනවා සිසු ශිෂ්‍යාවන්. ඒ නිසාවෙන්ම ජූලි මාසේ 20 වෙනිදා වෙනකොට වෙනකන් මේ විශ්වවිද්‍යාලයේ වසා දැමීමට කටයුතු කරා කියලා ශිෂ්‍යයන් අධ්‍යාපන කටයුතු නතර කරලා. එවන් වූ වකවානුවක මුළු මොරටුව ප්‍රමාණයේ මොරටු ප්‍රදේශයේම ඩෙන්ගු රෝගය ව්‍යාප්ත වෙලා තියෙනවා. මේ ගැන කතා කරන්න මේ ගැන පුළුල්ල අපිට අදහස් දක්වන්න අවස්ථාවක් තිබ්බා. ඕනිකම තිබ්බා. නමුත් අපිට මේ සභාව සීමා කරන්න වුණා අර උත්සවයට මුල් තැනක් දී. මම කියන්නේ മന്ത്രിවරුන් මේ එක් කොට්ටාසවල മന്ത്രിවරු කොට්ටාස 29ක් තියෙනවා. ලක්ෂ ඡන්දදායකයන් ලක්ෂ 1 ලක්ෂ ගණනක ඡන්දදායකයන් 2 කෝටියක් ජනතාවක් ඉන්න මොරටු ප්‍රදේශයේ එයාගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් කතා කරන් තියෙන එක දවසයි. ඒක පැය 4කට 5කට සීමා කිරීම සම්පූර්ණයෙන් වැරදි. මගේ නම් අදහස ඒක හවස් වෙනකම් යන්න දෙන්නට ඕනේ. මොකද දිවා ආහාරයේ മന്ത്രിවරුන් සපයනවා. දිවා ආහාරය අරගෙන ගෙදර යන්න නෙමෙයි තියෙන්නේ. දවස උපරිමයේ අරගෙන ජනතාවගේ ප්‍රශ්න කතා කරලා ඒ වගේම ප්‍රදේශයේ අඩුපාඩුකම් ගැන කතා කරලා සංවර්ධන ක්‍රම වෙන්න පුළුවන්, කර්මාන්තාංශය වෙන්න පුළුවන්, සෞඛ්‍යාංශය වෙන්න පුළුවන්, ප්ලෑනින් සෙක්ෂන් එක වෙන්න පුළුවන්. මේ තියෙන හැම දෙයක් ගැනම කතා ගන්න තියෙන්නේ මේ දවසේ උපරිමයක් ඒකට වෙන් කරන්න ඕනි කියන එකයි මගේ විශ්වාසය. ඒ වගේම කියන්න ඕනි සමහරක් අවස්ථාවලදී මේ අය මන්ත්‍රීවරු මම ආඩම්බර වෙන එක පැත්තකින් මොරටුව මහනගර සභාවේ ලංකාවේ මහනගර සභාව අතර ප්‍රබල විපක්ෂයක් ඉන්න මහනගර සභාව. හිටපු උපනගරාධිපතිවරු 2 දෙනෙක් නියෝජනය කරනවා. ඒ වගේම නීතිඥවරු 3 දෙනෙක් නියෝජනය කරනවා. ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු ගණනාවක් නියෝජනය කරනවා. ඒ වගේම ආසන සංවිධායකවරු නගර සභාවේ මන්ත්‍රීවරුන් විදියට කීප දෙනෙක්ම කටයුතු කරනවා. ඒ ප්‍රබලම විපක්ෂයක් අධ්‍යක්ීම් තියෙන විපක්ෂයක් ඉන්නේ. මේ අධ්‍යක්ීම් උපයෝගී කරගත්තා නම් ආණ්ඩුවට ඒ නගර සභාවේ පාලන බලයට හොඳ දෙයක් කරන්න තිබ්බා. මම හිතන්නේ අපි විරුද්ධ වෙන්නේ හැම දෙයකටම අපි හොඳ දේවල්ට හොඳ ප්‍රතිචාර දක්වනවා. මේ අය අපි ඒ අය කරන අඩුපාඩුකම් වැරදි වලදී අපි උපරිමයකින් එයාට ඒක ගහන්න කටයුතු කරනවා. විවේචනයේ දක්වන ඒ වෙනුවෙන් අපි පහුගිය සභාවවල විතරම කතා කරා නගර සභාවේ දූෂණයන්, හොරකම්, වංචාවන් සම්බන්ධව. අද ඒ දේවල් ඒ ආකාරයෙන්ම වෙනවා. මම දන්නේ නැහැ දේශපාලන අධිකාරියේ දැනුවත්ද නොදැනුවත්ද කියලා. නගර සභාවට ප්ලෑනක් අනුමත කරගන්න ගියාම නගර සභාවට වෙන දෙයක් කරන්න ගියාම සාමාන්‍ය ජනතාව අපිට කියන දේවල් හැටියට මේ දේවල් තාමත් ඒ ආකාරයෙන්ම සිද්ධ වෙනවා. මේවා නැවැත්විය යුතුයි. අපි බලාපොරොත්තු වෙන්නේ මේ ආණ්ඩුව ආවන් පස්සේ ඒවට වැටබඳී ඒවට ක්‍රමවත් විධිවත් වැඩපිළිවෙලක් සකස් කරයි කියලා. හැබැයි අපි කනගාටු වෙනවා ඒ தත්ත්වෙට මේ නගර සභාව පත් වෙලා නැහැ කියන එක. ඒ වගේ මේ මන්ත්‍රීවරු මේ සභාවේ
ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු ඒ අයගේ අදහස් ඉදිරිපත් වෙනවා බොහොම අඩුයි. ඒ අය මම දන්නේ නගරාධිපතිවරයාත් එක්ක එකට කටයුතු කරනවාද ඒකට සහයෝගය ලබා දෙනවාද කියන එකත් ප්‍රශ්නයක් තියෙනවා. මොරටුවේ තියෙන අඩුපාඩුකම් සපුරන්න. අද මොරටුව ගත්තාම හැම තැනම කුණු ගොඩ ගැහිලා. කාණු වල වතුර බහින්නේ නැහැ. ඒවා නිසිපරිදි සකස් කරලා නැහැ. ඒවා සුද්ධ කිරිලක් ඉන්නේ. කාණු සුද්ධ කරන තැන්වල ප්ලාස්ටික් උඩට අරන් දාලා තියෙනවා. ප්ලාස්ටික් සුද්ධ කිරීමක් වෙන්නේ නැහැ. මෙන්න මේවා තමයි ලොකුවට බලපෑවේ ඩෙන්ගු ව්‍යාප්තිය සම්බන්ධව. මේ පහුගිය මට විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ පහුගිය අයවැය ව්‍යාධියේදී මම ප්‍රසිද්ධියම කතා කරා එකේ ඩෙන්ගු මර්ධනය වෙනුවෙන් වෙන් කරලා තිබ්බේ ලක්ෂ 5ක් මුදලක් පමණයි මොරටු පුරාවටම. නගර සභාව අවුරුද්දක් පාලනයකින් කොමසාරිස් පාලනය යටතට ගෙනාවා. ඒ අවස්ථාවේදී කොමසාරිස්වරිය ලක්ෂ 15ක් වෙන් කරලා තිබ්බා. හැබැයි මොරටු වගේ ජනාකීර්ණ නගරයක ලක්ෂ 5යි වෙන් කරලා තිබ්බ ඩෙන්ගු ව්‍යාපෘතිය වෙනුවෙන්. මම එදා කතා කළා මම මේක කිසිසේ ගෑවෙන්නවත් බෑ කියලා. මොකද එදා ඩෙන්ගුවක් ගැන ඩෙන්ගු උවදුරක් ගැන සේයාවක් තිබ්බ නැති අවස්ථාවක්. හැබැයි මේ අය කිව්වේ මම ලොකුට උද්දච්චකමට කිව්වා මේ ප්‍රමාණය හොඳටම ඇති. මම අහුවම ඇයි කියලා අපි කාණු ටික සුද්ධ කරන නිසා ඩෙන්ගු ව්‍යාප්තියක් ඇති වෙන්නේ නැහැ කියලා ලොකුවට කතා කළා. මේ අත්දැකීම් නැතිකම මෙහෙම නෙමෙයි වෙන්න තිබ්බේ. මුදල් වෙන් කරගන්න එක වෙනයි සභාවෙන් වෙන් කරගන්න එක. නමුත් මේ අය ඒගොල්ලන්ගේ සැලැස්ම එයාගේ දැක්ම තිබ්බේ මේ වගේ බොළඳ දැක්මක් තිබ්බේ මොරටුවේ ඩෙන්ගු ව්‍යාප්තිය වීමත් කියන එක මතක් කරන්නට ඕනේ. මම නගර සභාවේ ප්‍රතිපක්ෂ නායකයා විදිහට කටයුතු කරාට විවිධ පක්ෂ නියෝජනය කරන කණ්ඩායම් මෙතන ඉන්නේ. පොදු ජන එක්සත් පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සර්ව ජනයේ, යම ශ්‍රී ලංකා නිදහස් පෙරමුණ වගේ පක්ෂ. ඒ පක්ෂවල ඒ අයගේ පක්ෂ දේශපාලනයක් අපි මෙතන ගාවගන්නේ නැහැ. අපි කැමති වෙන්න පුළුවන්, අකමැති වෙන්න පුළුවන් ඒගොල්ලන්ගේ දේශපාලන සම්බන්ධව. මම එතන කතා කරන්නේ නැහැ. මම සමගි ජන බලවේගයට නායකත්වය ලබා දෙන මොරටු ආසනයේ සමගි ජන බලවේගයේ දේශපාලන කටයුතු වලින් මම නිරත වෙන්නේ. හැබැයි නගර සභාවක ප්‍රතිපක්ෂ නායකයා විදිහට මේ කණ්ඩායම එකතු කරගෙන ගමනක් තමයි අපි යන්නේ. මම නගර සභාව තුල විපක්ෂයේ කාර්යභාරය පිළිබඳව සන්තෝෂයටපත් වෙනවා. ජ්‍යෙෂ්ඨයන් වගේම නවකයනොත් අපි ඇයට අවස්ථාව දීලා තියෙනවා. ඒ අයගේ අදහස් ඉදිරිපත් කරන අවස්ථාව දීලා තියෙනවා. ඒ අයවත් ඉදිරියට ගන්න අපි කටයුතු කරනවා. මම මගේ පාලන මම ඉන්න කාල සීමාව තුළම බලාපොරොත්තු වෙනවා. නවකයොත් ජ්‍යෙෂ්ඨයන් හා සමාන තත්ත්වයටම ගේන්න මේ අවුරුදු 5 කාලයේ සීමාව තුළ ඔවුන්වත් එතෙන්ට ගේන්න වැඩ පිළිවෙලකට අපි අවතීර්ණ වෙනවා. ඒ අයට අවස්ථාවන් ලබා දෙනවා නගර සභාවේ වැඩි අවස්ථාවක් ලබා දෙනවා. ඒ අයට මේ නගර සභාවේ කටයුතු කරන්න විපක්ෂී කාර්යබල ඉෂ්ට කරන්න.